සාමාන්‍යයෙන් සමාජිකයන් 4ක් වගේ අන්තර්ගත වෙන කුඩා පවුලකට ඔබ නිර්දේශ කරන්නේ කුමන ආකාරයේ සූර්ය බල පද්ධතියක්ද? ඇත්තටම සමාජික සංඛ්‍යාව නෙමෙයි උතෙන්දි වැදගත් වෙන්නේ. උතෙන්දි වැදගත් වෙන්නේ මානසික විදුලි බල පරිභෝජනය කියන එක. ඒ ගෙදර තියෙන භාණ්ඩ අනුව පාවිච්චි කරන රටාව අනුව විදුලි කන්සම්ප්ෂන් එක භාවිතය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔබතුමිය කිව්ව විදිහට 4ක 6ක විතර සමාජ සංඛ්‍යාවක් ගෙදරක සාමාන්‍ය ගෙදරකට යුනිට් 100ක් විතර 100ක් 120ක් විතර ප්‍රමාණවත්. ඒ වගේම ඒ වගේ සමහර පවුල් තියෙනවා AC එකක් තියෙන ලොකු ෆ්‍රිජ් එකක් තියෙන නිතරම ලයිට් දාලා තියෙන එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් යුනිට් 200ක් 240ක් යන්න පුළුවන්. හොඳට කාමරයක් දෙකක් AC කරපු ටිකක් වැඩිපුර හොට් වෝටර් ගන්න. එතකොට විදුලිය පාවිච්චි කරන අන්න හරි විදුලියෙන් උයන ඒ වගේ ගයක් ගත්තොත් එහෙම 300ක් 360ක් විතර වෙන්න පුළුවන්. ඒකත් දල වශයෙන් කිව්වොත් එහෙම දැන් කොහොම වුණත් දැන් පරිවෙන්නේ මේ අවස්ථාවේ ගත්තොත් එච්චර හිතන්න ඕක දෙයක් නෑ. සමාජිකයන් සංඛ්‍යාවෙන් මේ වැදගත් විදුලිය භාවිතා කරන ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. එතකොට ගත්තොත් එහෙම දැන් අනාගතය ගැනත් බලන්න ඕනේ. දැන් අද තියෙන කන්සම්ප්ෂන් එක නෙමෙයි සමහරවිට ඒ පවුල වර්ධනය වෙනකොට ළමයි ලොකු වෙනකොට අවශ්‍යතාව වැඩි වෙනකොට කම්පියුටර් පාවිච්චි කරනකොට තවත් අවශ්‍යතාව වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා පොඩ්ඩක් අපි ඉදිරිය ගැන හිතන්න ඕනේ. දැන් කොහොම වුණත් මෙහෙම එකක් තියෙනවා අවාසනාවන්ත තත්ත්වයක්. විදුලි බල මණ්ඩලය කොච්චර තිබුණත් 5 කිලෝවොට් එකකට තමයි දෙන්නේ. නිෂ්කාශනය සාමාන්‍ය ගෙදරකට දෙන්නේ සිංගල් ෆේස් එකකට 5 කිලෝවොට් දෙන්නේ. 3 කිලෝවොට් 3 ෆේස් නම් තියෙන්නේ සමහර වෙලාවට 10 දෙනවා. ඒකත් දැන් දෙන්නේ නැහැ. ඒකත් සාමාන්‍ය 5 කිලෝවොට් විතරයි දෙන්නේ. ඉතින් අපිට ඒතකොට තියෙන විකල්පය තමයි 5 කිලෝවොට්. ඒ වගේම සමහර ප්‍රදේශවල 5 කිලෝවොට් දෙන්නෙත් නැහැ. 5 කිලෝවොට් ඉවොත් රිජෙක්ට් කරනවා. කිලෝවොට් එකක් කිව්වොත් ඔන්න සමහර වෙලාවට නිෂ්කාශන වාර්තාව දෙනවා. දෙකකට විතරක් ඉඩ තිබුණා අපි යාට දෙනවා කියලා එහෙම දෙනවා. එතකොට විදුලි බල මණ්ඩලය එහෙම දැන් ලොකු ප්‍රමාණයකට දෙන්නේ නැහැ. පාරිභෝගිකයාගේ බිලට සරිලන ප්‍රමාණයකට සීමා කරලා තමයි දෙන්නේ. එතකොට අපිට ගත්තොත් දැන් අර ඉස්සර වගේ ලොකු තෝරගන්න මේ ඔප්ෂන්ස් කීපයක් නැහැ. තියෙන්නේ ඇත්තටම 5 කිලෝවොට් හරි නිෂ්කාශන වාර්තාව හරි ඊට වඩා අඩු එකක් හරි. ඒ වගේම මම නිර්දේශනය කරන්නේ ඔබේ පරිභෝජන අවශ්‍යතාවයට කිලෝවොට් දෙකක් අවශ්‍ය වුණත් අර මං කිව්ව පළවෙනි 100ක් යන කාර්යයක් කරනට 1 කිලෝවොට් එකක් ඇති. ඒතර 1 කිලෝවොට් එකකින් ගෙදර ෂේප් වෙන්න පුළුවන්. ඒ වුණාට 1 කිලෝවොට් එකක් හයි කරන එකයි 5 කිලෝවොට් එකක් හයි කරන එක අතරයි වෙනස ගත්තොත් 5 ගුණයක් නෙමෙයි. සමහර විට දෙගුණයක්. සමහර දෙගුණයක්. කියන්නේ 5 කිලෝවොට් එකයි 1 කිලෝවොට් හරි 2 කිලෝවොට් එක හරි ගත්තොත් ඒ දෙක අතර වෙනස ගොඩක් නැහැ. මොකද සමහර ඒවා එකයි. දැන් විදුලි බල මණ්ඩලයේ සම්බන්ධතාවය සඳහා ගන්න මීටරයට ඒ ටික අනුව ගන්න මුදල 1 කිලෝවොට් උනත් එකම ගාන 5 කිලෝවොට් උනත් එකම ගාන. ඒතකොට ඒකට සවි කරන ගොඩක් අපි අංශවල ගොඩක් ඒවා ගත්තොත් එකම ඒක 1 කිලෝවොට් එකට දුන්නත් 5 කිලෝවොට් එකට දුන්නත් ඒ භාණ්ඩේ එකම එකයි. වෙනස් වෙන්නේ ගොඩක් වෙලාට ඉන්වර්ටරයයි පැනල් ගාන තමයි වෙනස් වෙන්නේ. පැනල් ගාන තමයි වැඩිපුරම වෙනස් වෙන්නේ. ඉන්වර්ටරේ වුණත් මහ ලොකු වෙනසක් නැහැ. ඒ මොඩල්ස් හදලා තියෙන්නේ ඒකම ඉන්වර්ටරේ සමහර වෙලාවට ඇඩ්ජස්ට්මන්ට්ස් වලින් විතරයි ওই දෙක අතර වෙනස තියෙන්නේ. කීපයට. ඒතර ඒක නිසා මේ පුළුවන් තරම් ඒ රේන්ජ් එකේ වැඩිම පාවිච්චි කරන වැඩිම ඵලදායක වෙන්නේ 5 කිලෝවොට්. ඒක 5 කිලෝවොට් වල යන්න ටිකක් අනාගත බලාපොරොත්තු වෙලා තියෙනවා නම් සාමාන්‍ය විදුලි බල දෙපාර්තමේන්තුව allow කරනවා 20% DC load එක වැඩි කරන්න. 20% වැඩි කරලා DC load එක 5.5 ගියොත් හොඳටම ඇති. එතකොට සාමාන්‍යයෙන් යුනිට් 500ක් 600ක් විතර හදා ගන්න පුළුවන්. අර ඒක ගත්තොත් අමතර ආදායමක් ගන්නත් පුළුවන්. ඊට අමතරව හොඳට කම්ෆර්ටබලි ලයිෆ් එකක් ගෙවන්නත් පුළුවන්. ඔබතුමා 5 කිලෝවොට් නිර්දේශ කරනවා. ඒතර ඔබතුමා කියන විදිහට 5 කිලෝවොට් සඳහා කොපමණ පිරිවැයක් පාරිභෝගිකයාට දරන්න සිදු වෙනවද? ඔව්. 5 කිලෝවොට් තමයි මම නිර්දේශ කරන්නේ. මොකද ඒක තමයි ගොඩක් එක යුනිට් එකකට එක කිලෝවොට් එකකට අඩුම වියදම පිරිවැයක් දැන් අපිට පාවිච්චි කරන රේන්ජ් එකේ ලැබෙන්නේ 5 කිලෝවොට්. ඇත්තටම ඉස්සර මේක තිබුණේ 40 කිලෝවොට් වගේ එකක තමයි ඉස්සර තිබුණේ ඔප්ටිමම් එක තිබුණේ 40 60 100 වගේ වල තමයි ඉස්සර තිබුණේ. දැන් මේක ඇත්තටම දැන් මේ වෙලාවේ තියෙන අපිට ඔප්ෂන්ස් එක බලනකොට 5 කිලෝවොට් තමයි අපේ තියෙන හොඳම මේක. ඒතර 5 කිලෝවොට් එකයි මම නිර්දේශ කරේ. දැන් 5 කිලෝවොට් එකේ මුදල ගත්තොත් වියදම ලක්ෂ 8ක් විතර වෙයි.
ලක්ෂ 8ක් විතර වගේ හොඳ ක්වොලිටි එකේ නිෂ්පාදනය කරන නිෂ්පාදන පිරිවැය. ඒතර නිෂ්පාදන පිරිවැය 8ක් වුණාම මේක සාමාන්‍යයෙන් ඒ ආයතනයකට ලාභයක් ගන්න එපා. ඒතර ගත්තොත් නම්බර 1 වගේ ආයතන ඉහළ ආයතන සාමාන්‍යයෙන් මේකක් ලක්ෂ 10කට 980කට 90කට විතර විකුණනවා. ඒතර ඊට මැද ටිකක් අඩු කට්ටිය සාමාන්‍යයෙන් මේක විකුණනවා 8යි 8කට ලක්ෂ 8කට විතර විකුණනවා 8යි 50කට වගේ විකුණනවා. තව සමහරු ඉන්නවා මේකේ ක්වොලිටි එක බාල කරලා මේක 7යි 50ට විතර විකුණන කට්ටියක් තියෙනවා. ඒතර ඒ බඩුවේ ලාභ බඩුවේ හිලක් තියෙනවා වගේ ඒ ගන්න භාණ්ඩේ හොඳට හොයලා බලන්න මොනවා හරි ලාභයක් ඇති මොනවා හරි මේකක් ඇති නම්බර් 2 ක්වොලිටි එකේ පැනල් හයි කරලා ඇති. ඕක තමයි සාමාන්‍ය කොස්ට් එක. ඒතකොට දැන් සමහර ඒවල ගත්තොත් තවත් මේක දැන් හිතමු දැන් අපිට තමාටම හයි කරගන්න පුළුවන්ද කියලා. කියන්නේ සෙල්ෆ් පුළුවන්ද කියලා. ඒක නීතියෙන් අවසර නැහැ. නීතියෙන් නීතියෙන් අවසර නැහැ. නීතියෙන් සෝලාර් එකක් සවි කරගන්න පුළුවන් වෙන්නේ සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එකේ ලියාපදිංචි වෙච්ච ඒ පිළිබඳ පුහුණුවලත් ආරක්ෂිත ආයතන වලට විතරයි. නමුත් එහෙම ආයතනයක් නැතුව මේකේ කරන්න බෑ කරන්න තහනම් නීතිය අනුව. ඇත්තට මේකේ නීතිය හරි නීතිය වෙන්න ඕනේ. මොකද මේකේ ගොඩක් ඔබ විතරක් නෙමෙයි ඔබේ අල්ලපු ගෙවල් වල ආරක්ෂාව, පද්ධතින පද්ධතිය ආරක්ෂාව, ඔබේම ආරක්ෂාව ගෙදර. ඒ අනුව බලනකොට මේක හොඳ දැනුමක් ඇතුව හොඳ ප්‍රමිතියක් අනුව හොඳ විනයක් අනුව සවි කරන්න ඕනේ එකක්. ඒක නිසා එහෙම කෙනෙක් තමයි එහෙම ආයතනයකට විතරයි මේකට බලය තියෙන්නේ. නමුත් ඔබට ඒක අවස්ථාවක් සමහර වෙලාවට මෙහෙම තියෙනවා. ඒ වගේ ආයතනයක සහාය ලැබෙමින් ඔබතුමාට අර තියෙනවා අපි මං ඉස්සලා කොස්ට් එක කියලා කියපු එකේ කොටසක් වගකීම් වලින් කොටසක් බාරගෙන ස්ටේජ් බයි ස්ටේජ් මේ ගෙවන්න හරි එයා තමාම බඩු ටික භාණ්ඩ ටික අරගෙන නිෂ්පාදනය කරන්න අර ආයතනික සහාය අරගෙන වීදම තව පොඩ්ඩක් එයාගේ ලාභයෙන් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙන අපිත් එකට උදව් කරනවා සමහර වෙලාවට සමහර කට්ටියට එයාට අෆෝඩබල් නැත්තම් ලෝන් එකක් නේද මේවා ගන්න බැරි නම් ඉතින් අපි සානුකම්පිත ලෙස බලලා ඒ විදිහට එහෙම උදව් කරන අවස්ථාවක් තියෙනවා. සාර්ථක සෝලා බල පද්ධතියක් නිවසට සවි කර ගැනීමේදී සපුරාගත යුතු මූලික කරුණු මොනවාද? ඔව්. රඳා පවතින ගේ අනුව අවශ්‍යතාවය අනුව සෝලා බල පද්ධතියක ප්‍රධාන අවශ්‍යතාවය ගත්තොත් එහෙම වගේ ලයිට් බිල කව කරන ගන්න එක තමයි ප්‍රධාන මූලික බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද දැන් අපි විදුලි බල මණ්ඩලයෙන් විදුලි බල ඒකකයකට ගෙවන මුදල අඩු කරලා තියෙනවා. ඉතින් මේ අඩු කරපු එකත් එක්ක සාමාන්‍යයෙන් ආයෝජනය කරපු මුදලට ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න අමාරුයි. ඒ කියන්නේ 18%ක විතර වගේ ප්‍රතිලාභයකට එහා පැත්තේ ගන්න ටිකක් අමාරුයි. විතර හැබැයි ඉතින් ගත්තොත් බැංකු පොලිය වගේ සාමාන්‍යයෙන් 8ක් 9ක් වගේ නම් බැංකු පොලිය තියෙන්නේ FD එකකට ඔබ ලැබෙන ආදායම. එහෙම කෙනෙකුට සෝලර් සිස්ටම් එකට ගිහින් තවත් පොඩි ලාභයක් ගන්න පුළුවන්. හැබැයි මේ දෙක අතර අපි කම්පෙයාර් කරලා සලකලා බලනකොට තියෙන වෙනසක් හදිස්සියකට ගත්තොත් එimhe FD එකක් ඕන වෙලාවක මාරු කරලා සල්ලි ගන්න පුළුවන්. නමුත් සෝලර් එකට කරන ආයෝජනයක් එකපාරට සල්ලි වලට කරන්න බෑ. ඒක දීර්ඝකාලීනව හම්බෙන්නේ. ඒකට ඒක ආයෝජනයක් දීර්ඝකාලීන ආයෝජනයක්. එතකොට මේ දීර්ඝකාලීන ආයෝජනයක් කරලා හරි 10%ක 8ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒ වගේම ඔබේ බිල මාසෙකට 20000 30000 වගේ වෙනවා නම් ඔන්න අවස්ථාව තියෙනවා 36ක 124ක ඒ වගේ ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න තියෙනවා. ඒතර ඔබේ බිල ලොකු ගණනක් නම් මාසෙකට වහාම සෝලාර් වලට යන්න. ඒ වඩාත් යෝග්‍යයි. වඩාත් යෝග්‍යයි වඩාත් ලාභදායී. ඒකම ඔබ පරිසර හිතකාමියෙක් නම් ඔබට සෝලාර් වලින් එනර්ජි එකේ සුරක්ෂිතතාවය ලබා ගන්න ඕන නම් බව කට්ටේ බය විදුලි බලය ගණන් යයි. ඒතකොට ප්‍රශ්නේ ඒතර යුද්ධ නිසා මේ අමාරුයි. ඒතකොට ඒ වගේ තියෙනවා නම් බල ශක්තියෙන් ඔබ ස්වාධීන වෙන්න ඒකේ තියෙන ඔබට බල තියෙන බලපෑම අඩු කරගන්න ඒ වගේම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න විදුලි කම්පාවක් පාවිච්චි කරන්න එතකොට AC එකක් පාවිච්චි කරන්න හොඳ ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන්න උයන්න ස්මාර්ට් විදියට උයන්න මේවට ඔබ අදහසක් තියෙනවා ඔබ අනාගතයේ ස්මාර්ට් විදියට ජීවිතය ගන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සෝලාර් වලට යන්න